මේ තියෙන gold එක මම හිතන්නේ 3 pack එක මේක තමයි ඒක තියෙන්නේ. එතකොට මේ sold out වෙන්නේ මේ වගේ prices වැඩි වෙනවා. මේ තියෙන towel එක මේ විදිය තමයි ඒකේ ඇතුළේ තියෙන්නේ. Hi, welcome back to our channel. ඔන්න ඔයාලට වෙලදී පැත්තෙන් අපේ අලුත් සමාජිකයෙක් ඉන්නවා. මම කිව්වා ඉස්සරහ වීඩියෝස් වලින් එයාව බලන්න පුළුවන් කියලා. ඉතින් මම අපේ වීඩියෝ එක දෙමුගේ වීඩියෝ එකක් තමයි. ඉතින් දැන් නම් දෙමුගේ ප්‍රශ්න ඔක්කොම හරි මඩ විදිහට ඉක්මනට පැකේජස් ඔක්කොම හම්බෙනවා. මේ ළඟදී මගේ පැකේජස් ගොඩක් ආවා. ඉතින් මම හිතුවා ආපහු දෙමුගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඒකලම මම ඔයාලට පෙන්නන්නම් මම ගත්තේ මොනවද කියලා. ඔයාලට එක එක සල්ලි ගණන් ගන්න ඉපා පොඩි බබා කෑ ගහනවා. ඉතින් දැන් ආපහු සමහර කුරියර් කම්පැනිස් වෙනස් වෙලා තියෙනවා තෙමු එකේ. ඉතින් ඒව ගැනත් මම ඔයාලට රිවිව් එකක් දෙන්නම්. මම හිතනවා ඒක ගොඩක් වැදගත් කියලා. මොකද ගොඩක් අය තෙමු එකේ තියෙන ප්‍රශ්න තමයි මේ කාලෙන් කාලේ එක එක කටිය තමයි හෑන්ඩ් ඕවර් කරන්නේ. අනිත් කන්ටැක්ට් නම්බර්ස් ඕගන්න නැහැ. මම ඉතින් වැදගත් කියලා. ඒකෙන් අපි මොනවද ගත්තේ කියලා බලමු. මම දැක්කේ මොකේ ටවල් තියෙනවා මේ සෙට් එකක්. ඒ කියන්නේ අර ෆේස් ටවල් එකයි මේ එහෙම 3 pack එකක් තමයි ඒකේ පෙන්නේ. සයිස් එකත් ටිකක් ලොකු උඩට තිබ්බා. මම ඉතින් ඒක ඔඩ කරලා බැලුවා. අපි බලමු මොනවා වගේද කියලා. මම ඇත්තටම මේ වන් පැක් කරලා තියෙන්නේ. ඒතර මේක හොඳයි. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන towel එක මේක ඇත්තටම තිබ්බ සයිස් එකම තිබ්බා. සාමාන්‍යයෙන් අර අපි ඕඩර් කරන එක නෙමෙයි. ඊට වඩා හෙන්නම පොඩි එකක් එන්නේ. මේකේ වගේ නැහැ. මේකත් එක්ක මේකේ ෆේස් towel එකයි තව වෙන්න මෙහෙම එකකුයි. මෙහෙම ෆේස් towel එකයි ඔක්කොම තුනක් ආව කොහමද? මේකේ මම දැක්ක එකේ කලර්ස් තියෙනවා. green තිබ්බා, pink තිබ්බා, blue අනේ වගේ ලස්සන කලර්ස් ටිකක් තිබ්බා මේකේ. මම ගත්තේ grey. මේක හැබැයි පිළිදැමෙන එකක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම පාවිච්චි කරේ නැහැ. පාවිච්චි කරලා බලලා ඊළඟ වීඩියෝ එක මම කියනවා මේක හොඳයිද කියලා. කොහොමද මේකේ සයිස් එක තමයි මට ඔයාලට පෙන්නන්න ඕනේ. සයිස් එක නම් සයිස් එක ඇත්තටම ලොකුයි. මම ඔයාලට සයිස් එක දාන්නම් මේ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක්. ඒ තිබ්බ සයිස් එකේ විදිහට තියෙනවා. අතලින්ද මේ පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියලා මම දන්නේ නැහැ. මොකද සමහර towel තියෙනවනේ අර මේ පිළිදැමෙන නිකන් දිස්සන ගතියක් වගේ. මට හිතෙන්නේ මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. හැබැයි මම ඒක පාවිච්චි කරලා බලලා ඊළඟ වීඩියෝ එකේ මම කියන්නම්. ඉතින් මේ තමයි මම ගත්ත එකක්. ඊළඟ එක තමයි මම අපේ පොඩි බබාට දැම්ම මේ අර හෙයා බෑන්ඩ් තියෙන පොඩි බබලාට දාන මේක මාර ලස්සනයි. මම දැක්ක මේක කූල් කලර් ටිකේ තියෙනවා. හැබැයි මේ මේ මැටීරියල් එකකින් තමයි. මේකට මගේ towel එකට ගියේ 2300 ගණනකට 2900 ගණනක් කරේ. ඊළඟ මේ හෙයා බෑන්ඩ් එක ඒකත් මාර ලස්සනයි. මේකට මාර ක්වොලිටි. ඉතින් පොඩි බබාලා ඉන්නවා නම් පොඩි බබාලා ඉන්න අම්මලා ඉන්නවා නම් එහෙම මෙන්න මේ වගේ මාර ලස්සන දේවල් පොඩි බබාලට තියෙනවා තෙමු එකේ. ඉතින් මේකත් රෙකමන්ඩ් කරනවා. ඒක මාර ලස්සනයි. ඒ වගේම තමයි ගානක් හදුවේ. හරි කියුට්. ක්වොලිටි ඒ වගේම ක්වොලිටි. ඊළඟට මම ගත්ත මේ බොඩි ක්‍රොස් පැක් එක. මේක තමයි ඒක තියෙන්නේ. මේ තියෙන්නේ බෑග් එක. පිටුවල වල මාරම ලොකුයි ඒක. ඒකට ෆෝන් එකක් දාන්න පුළුවන්. එතකොට චූටි බොටල් එකක් දාන්න පුළුවන්. සෑහෙන බඩ ගොඩක් දැම්ම හැකි. එක සිප් එකයි තියෙන්නේ. මේ විදිහට හැරියාම මෙහෙම තමයි ඇතුළ තියෙන්නේ ඒකේ. මේ ඔයාලට මේකේ සමහරවිට පේන්නේ නැති වෙයි. මෙන්න මෙහෙම දැක්කම හිතා ගන්න පුළුවන් නේ මෙන්න මේකේ ඇතුළට සාමාන්‍යයෙන් ගොඩක් බඩු දැම්ම හැකි.
අනිත් තමයි මේක හරියම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. හිතුවට වඩා මේක මාර ලස්සනයි. මාරම ක්වොලිටි හිතුවට වඩා ඇත්තටම. කලින් ගත්ත ඒවත් එක්ක බලද්දි මේ බෑග් එක මේක එක එක ප්‍රයිසස් වලින් තිබ්බා. මොකද මේ මට ඕන උනේ මෙන්න මේ කලර් එක. අර පොඩක් ලයිට් බ්‍රවුන් එක වගේ තමයි ඕනුනේ. හැබැයි මේ ඒව ඔක්කොම සෝල්ඩ් අවුට් වෙලා තිබ්බේ. කොහොම හරි මට මේක හම්බුනේ 1900කට හරි 2000 ගානකට හරි. එක එක සෙලර්ස් ලගෙන් වෙනස් වෙනවානේ අර එකම අයිටම් එක. එතකොට මේ ප්‍රයිස් එක කොහොම හරි මේකෙම තියෙනවා බ්ලැක් තියෙනවා වයිට් තියෙනවා. ඒ වගේ වල සාමාන්‍යයෙන් 1500 එහෙම රේන්ජ් එකේ තමයි ප්‍රයිසස් යන්නේ. එතකොට මේ සෝල්ඩ් අවුට් වෙන්නේ මේ වගේ ප්‍රයිසස් වැඩි වෙනවා. කොහොම හරි මට ඕනුනේ මෙන්න මේක. ඒක ඉතින් ගොඩක් ඉවර වෙලා තිබ්බේ. මම හිතන්නේ ඒකෙන් තමයි මේකේ ගාන ෂුට්ටක් වැඩි වුණේ. කොහොම හරි මේක 1500කට වගේ ගන්න පුළුවන් තිබුණේ කියලා. ඊළඟට මම මේ පොඩි වොලට් එක දැක්කා. ඒක අපි බලමු. මම මේක දැන් තමයි මම කලින් බැලුවේ නැහැ. දැන් තමයි මාත් බලන්නේ. මම මගේ කියලා. මේ තියෙන වොලට් එක චූටි. මේකට උනේ රුපියල් 800 ගණනක 800 ගණනකට විතර. මෙහෙම එක සිප් එකයි තියෙන්නේ. මේ විදිය තමයි ඒක ඇතුළේ තියෙන්නේ. මේ තව සිප් එකක් තියෙනවා. එහෙම තමයි ඇතුළේ තියෙන්නේ. මේකත් හරිම අතට කම්ෆර්ටබල්. චූටි ටිකක් චූටි එන්නට මාර කම්ෆර්ටබල්. අනිත් එක තමයි ක්වොලිටි එකත් හොඳයි. මාර ලස්සනයි ඒක. හරි කියුට් එක. ඊළඟ අයිටම් එක තමයි මම තෙමුගේ තියෙන මම කවදාවත් දැකලා නැහැ. එහෙම බ්‍රේස්ලට් වොච් එකක්. තෙමුගේ එක එක විදිහේ බ්‍රේස්ලට් වොචස් තියෙනවා. මම දෙන්නම් මම ඒ වගේ 4ක් ගත්තා. ඒ කියන්නේ එකක් තිබ්බා 3ක් තියෙන පැක් එකක්. තව එකක් තිබ්බා සිංගල් එකක්. මගේ සිංගල් එකයි 3ක් තියෙන එකයි දෙකම ගත්තා. එතකොට 4ක් ගත්ත කොහොම හරි මේ තියෙන ඉස්සරම තනියම පෙන්නන්න. මේ තියෙන්නේ සිල්වර් කලර් එකෙන් තමයි මේක තියෙන්නේ. ඒකේ තියෙනවා සිල්වර් තියෙනවා, රෝස් ගෝල්ඩ් තියෙනවා, ගෝල්ඩ් තියෙනවා. එක එක කලර්ස් තියෙනවා. ග්‍රීන් මේකේ ඒවා තියෙනවා. මම මේ කලර්ස් 4 තමයි ගත්තේ. මේ තියෙන්නේ සිල්වර් එක. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. මේක අතට දාපුවම මාර ලස්සනයි. ඒක වගේම ක්වොලිටි එකක් තමයි. මේක මම හිතා රුපියල් 800 ගාණක් හරි 900 ගාණක් හරි තමයි උනේ. මේ තමයි වොච් එක. මේකෙන් අර ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙහෙම. මේ වගේ වොච් වල දැක්කනම් තියෙනවා දැන් මේකේ. ඒක මාර ක්වොලිටි. අනිත් එක තමයි ගානට පාඩුත් නැහැ. හරිම ෂෝ ලස්සනයි. ඊළඟට අර මං කිව්වේ 3 පැක් එකක් තිබ්බ කියලා. මේ කියන්නේ ඒක. ඒකේ තියෙනවා කලර්ස් තුනකින්. මේ තියෙන්නේ ගෝල්ඩ් එක. ඒක ටිකක් අර මේක පැටර්න් එක කලින් පෙන්වපු පැටර්න් එක මේක වෙනස්. මේ තියෙන ගෝල්ඩ් එක මම හිතන්නේ මේ 3 පැක් එකට ගියේ 2900 ගාණක් හරි එන්නේ වගේ ගාණක්. මේ තියෙන රෝස් ගෝල්ඩ් එක. මේ තියෙන එක රෝස් ගෝල්ඩ් එක. මේ තියෙන එකම සිල්වර් එක. ඔය ටික තමයි මම ඒ ඔඩ එකේ දාලා තිබ්බේ. ඔය ඔක්කොටම මම හිතන්නේ ගියා 8-10 ගණන් කරලා 9-10 ගණන් කරලා. ඔය ටික තමයි ඒ ඔඩ එකේ තිබ්බේ. ඉතින් ඔඩ කරපු ඔක්කොම ටික ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා. ක්වොලිටි එකක් මාර හොඳයි. මම ඔයාලට පෙන්නනවා වගේ. ඩබල් එක නම් මම දන්නේ නැහැ. ඒක පිළිදැමෙනවද කියලා. හරි. ඒක පිළිදැමෙනවද කියලා නම් දන්නේ නැහැ. මේ පාවිච්චි කරලා කියන්න නේද? කොහමද අර බෑග් එක නම් මාරු වෙන්නේ. ඒ වගේ තමයි හැයා බ්‍රෑන්ඩ් එකක්. මේ වොච් ටික
ඔක්කොම වොලට් එක. ඒ ඔක්කොම හරිම හොඳයි හිතුව විදිහටම තිබ්බා. ඒ ටික තමයි මම ඕඩර් කරේ. ඉතින් මේ ටික මට ආවේ ස්කයිනෙට් එකෙන්. ස්කයිනෙට් එකෙන් දැන් හෑන්ඩ් ඕවර් කරන්නේ ඩොමෙක්ස් එකට. කලින් මම දැන් ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් වලින් තමයි ආවේ. ඩොමෙක්ස් එකට මම දැක්ක හැමෝම ඕඩර් දීලා තියෙනවා. ඇත්තටම ඩොමෙක්ස් එක මාර්ගම හොඳයි. මොකද අපිට ඕන ලෙවල් ට්‍රැක් කරන්න පුළුවන්. අනිත් එක තමයි තෙමෝ එකේ අප්ඩේට් වෙන්නත් කලින් ඩොමෙක්ස් එකෙන් ගෙදරට ගෙනත් දෙනවා පැකේජ් එක. දැන් සාමාන්‍යයෙන් ඕඩර් අපේ පැකේජ් එක ලංකාවට ආවට පස්සේ දවසින් දෙකකින් කස්ටමර් එක ක්ලියර් වෙනවනේ. කස්ටමර් එක ක්ලියර් වුණ දවසේම සමහර වෙලාවට ඩොමෙක්ස් එකෙන් ගන්නවා. නැත්නම් දවසකට විතර පස්සේ අරගෙන අපිට මැසේජ් එකක් එනවා ඩොමෙක්ස් එකෙන් ඩිලිවරි වලට ඇක්සෙප්ට් කරා කියලා. එහෙම මැසේජ් එකක් ඇවිල්ලා බවදාම මට නම් පැකේජ් දෙකක් තිබ්බ එකෙන් දෙකම මට ආවා බවදාම. හැබැයි ඒගොල්ලෝ කෝල් සාන්ස් කරන පොඩක් හොරයි වුණාට මේ තෙමෝගේ අප්ඩේට් වෙන්න කලින් මේකම පැකේජ් එක ගෙනත් දෙනවා. ඒ වගේම ඕනම වෙලාවක ට්‍රැක් කරලා බලන්නත් පුළුවන්. ඉස්සර වගේ නම් තෙමෝගේ ඕඩර්ස් ගන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද දැන් මම හිතන්නේ අර මේ කොරියගේ වල තිබ්බ ප්‍රශ්න තිබෙන කොහෙද දැන් ඩොමෙක්ස් එකෙන් එනවා නම් හැම එකම ඉතින් හිතන්නේ මාරම වටිනවා. මොකද ඒක එයාලගේ සර්විස් එක මාරම හොඳයි. ඒ වගේම තමයි පැකේජස් ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද කස්ටමර් එකෙන් ක්ලියර් වුණ ගාම වගේ ඒගොල්ලෝ අපිට පැකේජ් එක ගෙනත් දෙනවා. ඉතින් ඒක ඩොමෙක්ස් එක ඇත්තටම මාරම හොඳයි. ඉතින් තෙමෝකෙන් හැමදාම මේ ඩොමෙක්ස් එකත් එක්ක ඩීල් කරනවා මම හිතන්නේ හොඳයි කියලා. මොකද සිපෙක්ස් වගේ සාමාන්‍යයෙන් ඇත්තටම බරක් වෙනවා. ඉතින් දැන් මම හිතන්නේ ඕඩර්ස් ගන්න බය වෙන්න ඕනේ ඉස්සර වගේ. වෙලාවට එනවා. ඇත්තටම මගේ මේ ඕඩර්ස් ටික හරියටම සති දෙකකටත් වඩා ඉක්මනට ආවා. මගේ ඊළඟ ඕඩර්ස් ටිකත් ආවා. මම ආපහු වීඩියෝ එකක් වයින් අරගෙන ඉන්න මේ channel එකේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයා අපේ channel එකට ආවොත් නම් අපේ channel එක subscribe කරලා අපේ channel එකට join වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් හැමෝම පරිස්සම් වෙන්න. මට බලන්න vlog එකේ හම්බෙමු. Bye.